වෘශ්චික ලග්නයේ උපන් ඔබ ඇත්තටම ලෝකයට පේන්නේ හරිම ශක්තිමත් කෙනෙක් විදිහට. නමුත් ඔබේ හිතේ ඇතුලේ තියෙන දැවෙන පීඩනය සහ උදකලාව ගැන කිසිම කෙනෙක්ට කිසිම අදහසක් නැහැ. වෘශ්චික ලග්න හිමියෙකු වන ඔබ කියන්නේ රහස් සාගරයක් වැනි පුද්ගලයෙක්. ලෝකයට ඔබව පේන්නේ ඊටා තීරණාත්මක සහ සමහර විට දරුණු හෝ දැඩි චරිතයක් ලෙසයි. නමුත් ඇත්තටම ඔබේ අතුලාන්තය හරිම සංවේදී. ඔබ පසුගිය කාලයේ අත්විඳපු සමහර පාවාදීම් සහ හිතවත් අයගෙන් ලැබුණු ගැරහුම් නිසා ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නය ඔබේ හිතේ දහස් වාරයක් කැරකෙන්නේ නැති. ඔබ ඔබින්ම මේ ගැන අහන්නේ නැති. ඔබ අනුන් වෙනුවෙන් උපරිමයෙන් කැප වුණත් අවසානයේ ඔබට ඉතිරි වෙන්නේ චෝදනා විතරක් වෙන්නේ නැති. අද මම මේ කියන්න යන්නේ හැමෝටම නොපෙනෙන, හැමෝම වෙනුවෙන් පුළුවන් තරම් දේවල් කරලත් අසාධාරණයට ලක්වුණු ඔබේ පැත්තට සාධාරණයක් ඉටු කරගන්නේ කොහොමද කියන එක සහ ඔබේ පෙර පින් බලය මතු කරගෙන ධනය ආකර්ෂණය කරගන්නේ කොහොමද කියන මෙන්න මේ කරුණ ගැන ඇත්තට මෙතන ඔබට අතිශය රහසිගත දේවල් ටිකක් තමයි කියද්දී ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න ඔබට බලපාන දේවල්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ දේවල් ඔබේ ජීවිතයට හරියටම එකතු කරගන්න. මේ ධන වාසනාව මතු කරගන්න ජ්‍යොතිෂයේ විසඳුම් ගැන කතා කරන්න කලින් මම ඔබට විශේෂ අනුතුරු ඇඟවීමක් කරන්න ඕනි. වෘශ්චික ලග්න හිමියන්ගේ වාසනාව මතුවීමට නම් ඔබ අනිවාර්යයෙන්ම මග හැරිය යුතු එක් ප්‍රධාන පුරුද්දක් තියෙනවා. ඒ වගේම මේ සතිය හෝ ඉදිරි කාලයේදී ඔබට අහඹු ලෙස හමු වන එක් විශේෂ පුද්ගලයෙක් කරහා ඔබේ ජීවිතයේ ලොකුම මූල්‍ය දොරටුවක් විවෘත වෙන්න නියමිතයි. ඒ රහස සහ ඒ පුද්ගලයා කවුද යන්න මම මේ වීඩියෝ මැදදී ඔබට හෙළි කරන්නම්. ඒ මග හැරියොත් ඔබ කරන කිසිම ශාන්ති කර්මයකින්වත් ඔබ කරන කිසිම ප්‍රතිකර්මයකින්වත් හරි ප්‍රතිඵල ළඟා කරගන්න බැරි වෙයි. ඒ නිසා මේ දේවල් ඔබ හරියටම අහන්න ඕනි. එතකොට තමයි ඔබට ඔබේ ජීවිතේ වාසනාව ඇති කරගන්න පුළුවන් වාසනාව උදා වෙන්නේ. ඔබ මෙතෙක් කල මූල්‍යමය වශයෙන් හෝ මානසිකව පසුබෑමට ලක්ුණේ ඔබේ අදක්ෂකමක් නිසා කියලා ඔබ හිතනවා නම් වෘශ්චික ලග්න හිමියනි මට ඔබට කියන්න තියෙන්නේ ඇත්තටම ඔබ වැරදි. ඔබට මේ දක්වා කාලයේ බාධා සහිත වෙන්න බලපාව විශේෂ දේවල් රාශියක් තියෙනවා. විශේෂ ග්‍රහ බලපෑම් රාශියක් තියෙනවා. ඒවා මොනවද? වෘශ්චික ලග්නයේ අධිපති වෙන්නේ කුජ හේවත් අඟහරු වුවත් ඔබේ පෙරපින් සහ වාසනාව තීරණය කරන්නේ නවවන්නාධිපති වන සඳු චන්ද්‍ර ග්‍රහයයි. පසුගිය කාල වකවානුවේ සෙනසුරුගේ අපල තත්ත්වය සහ සඳුගේ දුර්වල වීම නිසා ඔබ කොතරම් රත්තරන් අත ගෑවත් ඒවා අඟුරු බවට පත් වුණා. ඔබ අනුන්ට උදව් කරලා අතපුච්ච ගත්තේ ඔබේ ග්‍රහ බලපෑම නිසා මිසක් ඔබේ මෝඩකම නිසා නෙවෙයි. නිසා කිසිම වෙලාවක ඔබ කරපු කිසිම දෙයක් මෝඩකම් කියලා හිතන්න එපා. ඔබේ ග්‍රහ බලපෑම කොහොමද? සෙනසුරු 4 වැන්නේ ගමන් කිරීම ජන්ම ඒ රාශිය තත්ත්වයට හා සමාන බලපෑම් තත්ත්වයක් තිබුණා. ඒ නිසා ඔබේ දීපල ගැටලු සහ නිවසේ අසමගිය ඇති වෙන්නේ ඒවා ප්‍රබල බලපෑමක්. පෙරපින් වැසී යාම කොහොමද උනේ? නවවැන්නාධිපති සඳු වීම නිසා ඔබේ මනස නිතරම කැළඹීමකට ලක්වීම තුලින් ඔබේ ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය බිඳ වැටුණා. ඔබ විඳපුවේ අප්‍රමාණ පීඩනය දැන් අවසන් වෙන කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ගේ පෙරපින් මතු කරගෙන ධන වාසනාව ලබා ගන්න නම් මොනවද කරන්න ඕනේ? කුජ, සඳු සහ ගුරු කියන මෙන්න මේ ග්‍රහයන් තිදෙනාගේ බලය එකවරම ක්‍රියාත්මක කිරීම තමයි ඒ සඳහා කළ යුතු එකම ප්‍රතිකර්මය වෙන්නේ. වෘශ්චික ලග්නය ජල තත්ත්වයේ රාශියක්. ඔබ කළ යුතු පළමු දේ තමයි සෑම දිනකම උදෑසන අවදි වූ සැනින් තඹ කෝප්පයකට හෝ රිදී කෝප්පයකට ජලය ගෙන පානය කිරීමයි. මේ ඔබේ ශරීරයේ ඇති කුජ සහ සඳුගේ තියෙන ශක්තිය සම්වර කරනවා. එමෙන්ම සවස් කාලයේ නිවසේ බටහිර දිශාව බලා සුදුමල් පූජා කර පහනක් දැල්වීම මගින් ඔබේ නවවැන්නේ හේවත් පින් බලය උත්තේජනය වන ස්ථානය උත්තේජනය කරන්න පුළුවන් වෙනවා. හොඳයි අපි දැන් එහෙනම් බලමු ඔබේ ධන වාසනාව සඳහා කළ යුතු ශාන්ති කර්ම සහ ප්‍රතිකර්ම මොනවද කියන එක. ඔබේ ලග්නයට අනුව ධනය ලබා දෙන්නා ගුරු හේවත් බ්‍රහස්පති ග්‍රහයයි. කහ පැහැති ආහාර සෑම බ්‍රහස්පතින්දා දිනයකම අසරණ පුද්ගලයෙකුට හෝ සතෙකුට කහ පැහැති ආහාරයක් උදාහරණ වශයෙන් කහබත් කෙසෙල් වගේ දේවල් පරිත්‍යාග කරන්න. ඒතර කහ වර්ණ යුක්ත ඕන ආහාරයක් එකට ඔබට ගන්න පුළුවන්. ඒ වගේම රතු සහ සුදු සංයෝගය. ඔබේ වාසනාවන්ත වර්ණයන් වන්නේ රතු සහ සුදු වර්ණයන්. වැදගත් ගමනක් යන විට මේ වර්ණ භාවිත කරන්න. මෙමගින් ඔබට ආකර්ෂණීය ශක්තියින් ළඟා කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් වීදි බල්ලන්ට ආහාර ලබා දීම ඔබ කරන්න. වෘශ්චික ලග්න හිමියන්ගේ සෙනසුරු සහ කේතු අපල දුරු කර ගැනීම වෙනුවෙන් ඔබ පෙරපින් මතු කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම වීදි බල්ලන්ට වීදි සතුන්ට ඒ වගේම කුරුල්ලන්ට ආහාර ලබා දීම වගේ දේවල් කරන්න. මෙමගින් ඔබට ප්‍රබලවම ඔබේ අපල දුරු කරගෙන වාසනා ශක්තිය උපදවා ගැනීම සහ පෙරපින් මතු කර ගැනීමේ හැකියාව පවතිනවා.
වීඩියෝ ආරම්භයේදී මම ඔබට කිව්වා ඔබට රහස් උපදේශයක් දෙන්න තියෙනවා කියලා. මම ඒක තමයි දැන් දෙන්න හදන්නේ. ඔබ මගහැරිය යුතු පුරුද්දක් තියෙනවා. ඒ තමයි අතීතයේ සිදු වූ අසාධාරණයන් ගැන නිතරම ඔබ මෙනෙහි කරමින් සිතමින් ඒකට වෛර කරනවා නම් මෙන්න මේක වෘශ්චික ලග්න හිමි ඔබ අනිවාර්යයෙන්ම අතහැරලා දාන්න ඕනි. වෘශ්චික ලග්න හිමියන් පරිගැනීමේ චේතනාව අතහරින මොහොතේම ඔවුන්ට ධනයේ දොරටු විවෘත වෙනවා. ඒ කියන්නේ ඔබේ ධන වාසනාව විවෘත වෙන්නෙම ඔබ වෛරය අතහරින මොහොතේ ඉඳලමයි. අනිවාර්යයෙන්ම ඔබ මතක තියාගන්න පින් බලය මතු කරන පුද්ගලයා වන්නේ මව හෝ මව වැනි කාන්තාවක්. ඔබ මවට හෝ මව වැනි කාන්තාවන්ට කරන උපකාර ඔබේ ජීවිතයට මහඟු විදියට බලපානවා. ප්‍රධාන විදියට බලපානවා. ඒ නිසා මව හෝ මව වැනි කාන්තාවන්ට උපස්ථානය කරන්න, ඒ වගේම ඔවුන්ට කළ හැකි උපකාර කරන්න, ඔවුන්ගෙන් ලැබෙන ආශිර්වාදය ඔබේ ජීවිතයේ ධන වාසනාව විවෘත කරන ප්‍රධාන යතුරු විදියට ඔබ මතක තියාගන්නම ඕන. වෘශ්චික ලග්න හිමියන් කියලා කියන්නේ ඇත්තටම දැඩි පුද්ගලයන්. ඔවුන්ට ඕනම දෙයක් දරාගෙන, ඔවුන්ට ඕනම දෙයක් විඳගෙන, ඕන තැනක ඕනම දෙයක් කරන්න පුළුවන් තරම් මහා ශක්තිවන්ත පිරිසක්. ඔබ මෙතෙක් කල තනියම තමයි සටන් කළේ. ඒක ඔබ සහ මම අපි දෙන්නම දන්නවා. හැබැයි මතක තබා ගන්න වෘශ්චික ලග්න හිමියන් කියන්නේ අලු ගසා දමා නැගිටින ෆීනික්ස් පක්ෂීන් වගේ. මම හැමදාම මේ කතාව කියනවා. ඔබට මාරම ශක්තියක් තියෙනවා. ඕනෑම කඩා වැටීමක අවසානයේ ආයෙ නැගිටලා ඕනම දෙයක් කරන්න. වැටුන හැම වතාවකම ඔබ නැගිටින්නේ පෙරට වඩා ශක්තිමත්ව. මම මේ කීප ප්‍රතිකර්ම සහ ලග්නට අදාළ වෙනස්කම් අදම පටන් ගන්න. ඒ කියන්නේ මම ඔබට කිව්ව මෙන්න මේ දේවල් කරන්න කියලා. ඔබේ ලග්නයට අදාළ කළ යුතු වෙනස්කම් අදම පටන් ගන්න. මෙන්න මේවා මගින් ඔබේ ජීවිතේට වාසනාව, භාග්‍ය, ශක්තිය ඔබට අදම ගෙන්න ගන්න පුළුවන්. විශේෂයෙන්ම අද දවසේ සවස් කාලයේ අසරණ සතෙකුට ආහාර ටිකක් දීලා ඔබේ හිතට දැනෙන සැනසීම අත්විඳින්න. මෙන්න මේකත් ඔබට විශේෂ ශාන්ති කර්මයක්, විශේෂ ප්‍රතිකර්මයක් විදිහට දක්වන්න පුළුවන්. මම මේ වෙනකම් ඔබ ගැන කරුණු කිහිපයක් සඳහන් කරා. ඒ දේවල් ඔබේ ජීවිතේට කොච්චර ළඟයිද? ඒ කියන්නේ මම මේ කීප දේවල් ඔබේ ජීවිතේ ඇත්තටම වෙලා තියෙනවද? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ විතරකුත් නෙමේ, ඔබට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපිට කමෙන්ට් එකක් විදිහට එවන්න. අනිවාර්යයෙන් මේ සඳහා අපි වෛදික ජ්‍යොතිෂය රනුව ඔබට ශාන්ති කර්ම, ප්‍රතිකර්ම, උපදෙස් ආදිය ලබා දෙන්නම්. කිසිම වෙලාවක ඔබ තනි වෙලා කියලා හිතන්න එපා. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ වෙනුවෙන් විශ්ව ශක්තිය සමග අපිත් ඉන්නවා. අපි ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම කරනවා. මේ සියලුම දේවල් මෙතෙක් කියලා සඳහන් කරපු හැම දෙයක්ම කරන්න ඔබේ ජීවිතයට අනිවාර්යෙන් වාසනාව, ශක්තිය ළඟා කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ජයග්‍රහණ ලබා ගන්න. ඔබ තාම පටන් ගත විතරයි. නවතින්න එපා. දිගට මේ ගමන යන්න. ඔබේ ජීවිතයේ ස්වර්ණමය කාලය අනිවාර්යයෙන්ම උදා කරගන්න. අදට වඩා හොඳ දවසක් අනිවාර්යයෙන්ම ඔබට ලබා ගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉෂ්ට සමෘද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ අනාවැකි සියල්ලම ඔබේ ජීවිතයේ යථාර්ථයක් බවටම පත් වේවා. ඔබට සුබම සුබ දවසක් වේවා.